Hi guys, මේ අද පොඩ්ඩක් කුකුල් පාලනය ගැන කියන්න හිතුණා වීඩියෝ එක. මේ දැන් නම් බූදරේම ගහලා තියෙන්නේ. බූදරේ ගහලා කෑම දාලා වතුර දාලා තියෙන්නේ. දැන් තැටි තියලා තියෙනවා. තැටි වලට කෑම දාන්න ඕනේ. ඒක කෑම දාලා ඒක කෑම කාලා තියෙන්නේ. මේ ඒ කෑම වල අර තැටි වලට බැටව ගිහිල්ලා කොහොම හරි තැටි වලට නගිනවනේ. නැගලා මේ 10 හැම ගිහිල්ලා පොඩ්ඩක් මේ හැඩි වෙලා තියෙන තැටි ටික. ඒ ටික තැටි ටිකේ 10 අයින් කරලා කෑම කුකුල් කෑම ටිකක් දාලා අපි බලමු. මේ ඔයාලට පෙන්නන්නම් කොහොමද කෑමෙන් දාන්නේ කියලා. හරි guys. මෙන්න මේ විදිහට බූඩරේ ගහලා බූඩර් කාලා මෙන්න මේ විදිහට ඉටිරෙදි ගහලා මේ වට කරන්න ඕනේ කෝඩුව. මෙන්න මේ විදිහට හතර පැත්තෙන්ම වට කරන්න ඕනේ. මොකද මේ එතකොට තමයි හොඳට රස්නේ තියෙන්නේ. කුකුල් පැටවුන්ට හොඳට රස්නේ තියෙන්න ඕනේ පොඩි කාලේ. මෙන්න මේ විදිහට ඉටිරෙදි ගහලා තියෙන්නේ අපි යන් ඇතුළට. ඇතුළේ මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට පොඩි දොරක් දාලා තියෙන්නේ මේ ඉටිරෙදි වලින්ම දොරක් දාලා දොර වහලා තියෙන හොඳට. ඒකට ගිහිල්ලා බලන්න. මෙන්න මේ විදිහට තමයි guys බූඩරේ ගහලා තියෙන්නේ. කෑම දාලා වතුර බයලා තියෙන්නේ. මේ වතුරක් දැන් ඉවරයි. වතුර නම් තව ටිකක් තියෙනවා. ඒ ටික හවස පුරවමු. මේ වතුරට දාන විටමින් එහෙම වීඩියෝ එකක් ගේන්නම්. මේ මෙන්න මේ විදිහ රතු පාට බාස්කට් දාලා තියෙනවා. තැටි දාලා තියෙනවා. මෙන්න මේ තැටි වල තමයි මේ මේ නැගලා ඔය මෙන්න මේ විදිහට 10 ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් 10 ටික අයින් කරලා කෑම දාමු තැටි වලට. මෙන්න මේ විදිහට ගෑස් ලාම්පු දාලා තියෙන්නේ. මේ රෑට ගෑස් දාලා තියෙන්නේ එළි වෙනකම්. මේ විදිහට එහා පැත්තේ තියෙන එක ගෑස් ලාම්පු දාලා තියෙන්නේ. නැත්තම් රස්නේ නෑ. රස්නේ තියෙන්න ඕනේ හොඳට මොකද. මේ විදිහට අපි දැන් කෑම දාලා බලමු. ඉස්සෙල්ලා මේ 10 ටික අයින් කරලා ඉන්න ඕනේ මේ තැටි වල. හරි guys මම තැටිය ගත්තා. මේ තැටි මේ 10 තියෙනවා. 10 මෙන්න මේ විදිහට කරලා මේ අයිනට එනවා. ඒතකොට 10 ටික මේ 10 ටික මෙන්න මේව ඔහොම අයින් කරන්න ඕනේ. මේ විදිහට මේ හොල්ලද්දි මේ 10 ටික එනවා මේ අයිනට. එයාට ආවම ඔහොම පත්තරේට වික් ගන්න තියෙනවා. වික් කරලා ඊට පාරක් කොහොම හොල්ලන මේ විදිහට තියන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට හොඳට 10 නැති යන්න මේවා කරන්න ඕනේ. ටිකක් නම් තියෙනවා. ඒවා අයින් යන්න බෑ. මේ විදිහට දෙකම මේවා කරගත්තා guys. ඒකල්ලා මේවට කෑම දාන්න ඕනේ. ඉස්සෙල්ලා 10 ටික අයින් කරගෙන ඉමු අපි. තැටි ඔක්කොගේම. මේ පත්තරක් දැන් ජරා වෙලා තියෙන පත්තර ටිකත් අයින් කරන්න ඕනේ. ඒක හෙට දිහාටවත් අයින් කරන්න ඕනේ. hey guys ඔන්න තැටි ටික නම් මේවා කරගත්තා. 10 ටික අයින් කරගත්තා. තැටි ඔක්කොම තියෙනවා. දැන් 10 ටික අයින් කරලා තියෙන. දැන් ඔන්න කෑම දාන්න තියෙන්නේ. අපි බලමු කොහොමද කෑම දාන්නේ කියලා. guys
මෙන්න මේ භාජනයට අපි කෑම ටික දාගමු. මේ කෑම එක මේ තියෙන කුකුල් කෑම. මේ ඉස්සලා පොඩි කාලේ ස්ටාර්ටර්ස් එක දෙන්න ඕනේ. ස්ටාර්ටර් කියන කෑම එක තමයි පොඩි කාලේ දෙන්න ඕනේ. මේ තියෙන ඒ කෑම එක. ස්ටාර්ටර් ඕක දෙන්න ඕනේ පොඩි කාලේ. අපි කෑම ටික මේ භාජනයට දාගමු. මේ දැන් තැටි වල කෑම තියෙන හින්දා මේ පොඩ්ඩක් දාපුවම ඇති. ආයේ මේ අවසය කරලා කෑම දාන්න ඕනේ. දැන් තැටි වල කෑම තියෙනවනේ. ඒ හින්දා ඉස්සලා පොඩ දාන්න යන්න. තැටි වල කෑම තියෙනවා. හරි ඔන්න කෑම ටික දාගත්තා. මෙන්න මේකෙන් තමයි කෑම දාන්නේ තැටි වලට. මෙන්න මේ කප් එකෙන් අපි ගිහිල්ලා දාමු. මුන්ට දැන් අතර දවස් 2යි ගයිස්. මෙන්න මේ විදිහට මෙන්න මේකෙන් එකක් දාපුවම ඇති. මේ මොකද කෑම තියෙනවනේ. මේ විදිහට මේ වගේ කප් එකකින් එකක් දාගමු. කෑම තියෙන හින්දා මේ එහෙම දාපුවම ඇති. ඔක්කොටම දාගමු. මුං අනික මේ තැටි වල තමයි මේ ගොඩක්ම කෑම කන්නේ මේ භාජන වලට. එන්න මේ රතු පාට භාජන වලට මේ තැටි වල කනවා වැඩි. එන්න මේකට මම දැම්මා කෑම තැටි වලට. දැන් මෙන්න මේකට දාගමු අපි. මේ හවස් වෙනකම් මේ වතුර බෝතල් වල මේ වතුර අඩු වෙන්න අතන භාජනයක් තියෙනවා. ඒ භාජන නිල් පාට කෝප්පේ තියෙන්නේ. ඒ කෝප්පෙන් එක එක දාන යන්න ඕනි ගයිස්. මේ වතුර අඩු වෙන්න මොකද මේ ඊට පස්සේ හවස ඕක භාජනයේ මේ භාජනයේ ඇතුළටම දාලා වතුර පුරවලා තියන්න ඕනි. මේ එතකන් හවස් වෙනකන් ඉතින් වතුර පොඩ දාන්න ඕනි. මේ මෙන්න මේ කප් එකකට ඉවර වෙන්න. මේ හිමීට යන්න ඕනේ. මුන් පෑගුණොත් එහෙම චොප්ප චොරස් වෙනවා.
හරි ගයිස් ඔන්න ඉවරයි. ටෙටි ටිකට කෑම දාගත්තා. ටෙටි ටික දාලා ඉවරයි. වතුර බලන්න ඕනේ. වතුර භාජනය වතුර විතර තිබ්බොත් අර මං කිව්ව විදිහට මේ වතුර දාන්න ඕනේ. ඒක නැත්තම් කෑම නැතුව හිටියත් වතුර නැතුව ඉන්න හොඳ නැහැ. මේ වතුර ඕනේ. මේ මේකට එහෙම දැන් මදි අපි මේකට වතුර දාමු. මදි බලලා දාමු. මේ විදිහට අතියට වතුර දාන්න ඕනේ. මේ වතුර ගොඩක් බොන්නේ මේ මෙන්න මේ අයිනවල වල තියෙන භාජන වල මේ මොකද අයිනනේ වැඩියෙන් ඉන්නේ ඇවිල්ලා ගොඩ ගහන්නේ. ඒකට අයිනවල වල පේනවා වැඩි. මේකට මැදේ අසකට මදි. අසකට මදි. ඒ දෙකකට අපි දානවා. මේ මම පස්සේ මේ වීඩියෝ එක ගේන්නම්. මේ ඔයාලට මේ බූඩරේ ගහගන්න හිටියයි ඉස්සලා පැටව දාන වීඩියෝ එකක් මම ගේන්නම්. මේ පාර ගේන්න බැරි වුණා. දැන් ඔය පළවෙනි වීඩියෝ එක මේ කුකුල් පාලනය ගැන කරන්නේ. මේ හොඳයි නම් හොඳයි කියලා කියන්නකෝ. තව ඕනේ නම් වීඩියෝ කියන්න. ඔන්න පැටියෙන් මැරිලා. guys මේ අපි මේ මොකද්ද කෑම කාලා වතුර බීලා මේ කියලා හරියට දැනගන්න නම් මේ උගේ මේ තියෙනවා එන්න මේ හරිය උගේ ගොදුර තියෙනවා ගොදුර මෙන්න මේ විදිහට අල්ලපුවම නිකන් ජෙලි වගේ ආව වෙනවා නම් කෑමයි වතුරයි ගාන්න බීලා මේ ජෙල් එක වගේ ආව වෙනවා නම් නැත්තම් මේ කටු වගේ ආව වෙනවා නම් මේ කෑම විතරයි කාලා තියෙන ඌ වතුර බීලා නැහැ මේ එහෙම නැතුව මේ කටුන් නැතුව ජෙල් එකක් නැතුව නිකන් අහුවෙන්නේ නැහැ වගේ නම්
මේ වතුර විතරයි බිලෙන්නේ කෑම කාලා නැහැ මේ. ඒ විදිහට තමයි ඉතින් මේ දැනගන්න තියෙන්නේ. මේ හුම් කාරියට කැවෙනවද වතුර පේනවද කියලා. ඔය එකෙන් දෙන්නේ කල්ලලා බලන්න. මේක හරි guys. වතුර දැම්මා කෑම දැම්මා. පුදුම රසයක් තියෙන්නේ. වතුර පාට රසනේ. මේ ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් මේ අර කෑමේ වතුර දාද්දි දාන්න ඕනේ විටමිනුයි මේ විටමින් ගානයි ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. මේ අද වීඩියෝ එක හොඳයි නම් මේ කියන්නකෝ. තව වීඩියෝ ගන්න මේ ඊළඟ වීඩියෝ එකකින් වතුර දාන විදිහම කියලා දෙන්න. හරි guys. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, කමෙන්ට් කරන්න. බයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.